law of attraction එහෙමත් නැත්නම් විශ්වාකර්ෂණීය නීතිය කියන්නේ බෞද්ධ දර්ශනයට අනුව කර්ම සහ කර්මඵල න්‍යාය එහෙමත් නැත්නම් හේතුඵල ධර්ම. එහි රීතිය තමයි අපි බැඳීම්, සැප සතුට, දුප්පත් පොහොසත්කම්, අපේ සෞඛ්‍ය සම්පන්න බව, ජය පැරදුම වගේ දේවල් විශ්වයෙන් ආකර්ෂණය කරගන්නේ අපේ ආධ්‍යාත්මික කම්පන සංඛ්‍යාතයට ගැළපීම අනුව කියන එක. සෞඛ්‍ය සම්පන්න මිනිස් ජීවිතයක් කියලා කියන්නේ මෙගාහර්ට්ස් 60ත් 70ත් අතර පවතින අපේ ශාරීරික කම්පන සංඛ්‍යාතය තුළ හර්ට්ස් 250ත් 400ත් අතර ආධ්‍යාත්මික කම්පන සංඛ්‍යාතයක් පවත්වා ගැනීම. ඍණ ශක්තිය ජනනය කරන අපේ සිතවිලි නිසා අපේ ආධ්‍යාත්මික කම්පන සංඛ්‍යාතය පහළ යන බවත්, ධන ශක්තිය ජනනය කරන සිතවිලි නිසා අපේ ආධ්‍යාත්මික කම්පන සංඛ්‍යාතය ඉහළ යන බවත් තමයි law of attraction වල රීතිය. අයහපත් බැඳීම්, පරාජය, දුක, බය, රෝගී බව, දුප්පත්කම කියලා කියන්නේ පහළ කම්පන සංඛ්‍යාතයන්ගෙන් යුක්ත සජීවී අජීවී දේවල්. ඒ වගේ දේවල් ආකර්ෂණයට හේතු වෙන්නේ අපි තණ්හාවෙන්, තරහවෙන්, සිතෙන්, කයෙන්, වචනයෙන් ක්‍රියා කරන්න ඍණ ශක්තිය ජනනය කරන සිතිවිලි මෙහෙवला අපේ ආධ්‍යාත්මික කම්පන සංඛ්‍යාතය පල්ලෙහාට දමා ගැනීමයි. ඉහළ කම්පන සංඛ්‍යාතයන් සහිත යහපත් බැඳීම්, සැපවත් බව, ධනය, සතුට, ජයග්‍රහණ සහ සෞඛ්‍ය සම්පන්න බව ආකර්ෂණය කරගන්න හේතු වෙන්නේ අපි ජීවිතයේ ඕනෑම සංසිද්ධියකදී ඒ කෙරෙහි මෛත්‍රියෙන්, පරිත්‍යාගශීලීත්වයෙන්, සිතෙන්, කයෙන්, වචනයෙන් ක්‍රියා කරන්න මෙහෙවන සිතිවිලි නිසා, කියන්නේ ධන ශක්තිය ජනනය කරන සිතිවිලි නිසා අපි තුල ඇති කරගන්න ඉහළ ආධ්‍යාත්මික කම්පන සංඛ්‍යාතයයි. මේ බෞද්ධ දර්ශනයේ හැටියට තරහව, තණ්හාව කියන සිත් මුල් කරගෙන අපි සිතෙන්, කයෙන්, වචනයෙන් ක්‍රියාත්මක වෙන්න මෙහෙවන සිතිවිලි තමයි පව්. එහෙමත් නැත්නම් මේ ඍණ ශක්තිය ජනනය කරන සිතිවිලි. මෛත්‍රිය, පරිත්‍යාගශීලීත්වය කියන සිත් මුල් කරගෙන අපි සිතෙන්, කයෙන්, වචනයෙන් ක්‍රියාත්මක වෙන්න මෙහෙවන සිතිවිලි තමයි මේ පින් එහෙමත් නැත්නම් ධන ශක්තිය ජනනය කරන සිතිවිලි. සිද්ධ වෙලා අවසන් වෙච්ච අතීතයත් උදා නොවුණු අනාගතයත් කියලා කියන්නේ බොහෝ විට පසුතැවිල්ල හා බය ඇති කරන තත්ත්වයන්. ඒ නිසාවෙන් law of attraction වල mindfulness කියන්නේ අතීතය සහ අනාගතය ගැන තැවෙන්නේ නැතුව වර්තමානයේ ධනාත්මක සිතිවිලි තුල සිත පිහිටවා ගනිමින් ධන ශක්තිය ජනනය කරගන්න කියන එක. බෞද්ධ දර්ශනයේදී මේට කියන්නේ යෝනිසෝ මනසිකාරය කියලා. ඒ කියන්නේ අතීතයයි අනාගතයයි ගැන තැවෙන්නේ නැතුව වර්තමානයේ සිත පිහිටවාගෙන අපි ජීවිතයේ කොයි විදිය දේවල් වලට මුහුණ දුන්නත් ඒ දේවල් එක්ක තරහෙන්, තණ්හාවෙන් ගැටෙන්නේ නැතුව මෛත්‍රියෙන්, පරිත්‍යාගශීලීත්වයෙන් යුක්තව සිතෙන්, කයෙන්, වචනයෙන් ක්‍රියාත්මක වෙන්න කියන එක. දැන් ගිහින් එන්න මම පුන්සිසී ජයතිලක.